ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ජෛන සිංහල YouTube channel එක. ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ දිනවල අපිට අහන්නට දකින්න ලැබෙන කාරණයක් තමයි සිරි දළදා වන්දනාව. ඉතින් ඒ බෞද්ධ යංගේ පූජනීය දෙයක් විදිහට වන්දනාමාන කරනවා සලකනවා. ඉතින් ජෛන දහමෙත් මේ වගේ කියන්නේ මේ කාලෙට ගැලපෙන්න හින්දා මම මේක තෝරගත්තේ. අතරම ජෛන දහමෙත් මෙහෙම එකක් තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම තියෙනවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජෛන දහමේ පූජනීය වූ දේවල් පිළිබඳ. එහෙනම් අද අපේ වීඩියෝ එකට යමු. ඉතින් ජෛන දහමේ ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ අපි මේ මොනවද මේ වගේ තීර්ථංකරවරුන්ගේ අවසාන තීර්ථංකරය වෙච්ච මහාවීරතුමා එහෙම නැත්නම් ඊට කලින් එක්කෙනා පාර්ශවනාත මේ වගේ කට්ටියගේ මොනවද පූජනීය දේවල්. ඉතින් ප්‍රථමයෙන් අපි සලකලා බලමු චරණ පදුක එහෙම නැත්නම් චරණ පදුක කියලා හඳුන්වන ෆුට්ප්‍රින්ට්. ඒ කියන්නේ පාද සක්. ඉතින් ඇත්තටම මේ ජෛන දහමේ ගත්තාම මේ ෆුට්ප්‍රින්ට් ඒ කියන්නේ පාද ලාංඡන වලට විශේෂ තැනක් හම්බ වෙනවා. ඉතින් ගත්තාම මහාවීරතුමාගේ නෙමිනාතතුමාගේ ඔය වගේ පාද සටහන් තියෙනවා. ඉතින් මේවා ගලින් නිම කරන ලද ඇත්තටම මේවා ගැන කතා කරද්දී ජෛන දහමේ මේවා අර සලකන්නේ ඇත්තටම පා සටහන් තිබ්බ විදිහට නෙමෙයි පා සටහන් ගලින් නිර්මාණය කරපු ඒවා විදිහට එතුමන්ලාගේ පා සටහන් පසුව නිර්මාණය ඒ වගේ නිර්මාණය කරපු විදිහට තමයි මේ චරණ පදුක එහෙම නැත්නම් පා සටහන් සලකන්නේ. ඉතින් ඒවට විශේෂ වූ සංකේත තියෙන රාශියක්. ඉතින් ඒවා අර මේ ජෛන දහමේ එන සංකල්ප නිරූපණය කරනවා කියලා තමයි කියන්නේ. මේ ස්ථානවල මේ පන්සල් වල අපිට හම්බෙනවලු පාසටහන් කියන්නේ ජෛන තීර්ථංකරවරුන්ගේ පාසටහන් මෙන්න මේ වගේ තැන්වල පාවාපුරි නූතන විහාරේ ජෛන මහාවීරගේ පාසටහන් තියෙනවා කියනවා. ඊට පස්සේ ගත්තාම ගුජරාට් වල නෙමිනාතගේ මවුන්ට් ගින්හාර් කියන පන්සලේ නෙමිනාත තුමන්ගේ පාසටහනක් තියෙනවා. ඊට අමතර පරානාත් කියන කන්දේ ගත්තාම තීර්ථංකර මහාවීර එහෙම නැත්නම් පාර්ශවනාත මේ කට්ටියන්ගේ තියෙනවා. ඊට පස්සේ රාජස්ථාන වල ගත්තාම famous ප්‍රසිද්ධ පන්සලක් වෙච්ච එකේ තියෙනවා සෑහෙන මේ ගත්තාම බොහෝ දෙනෙක්ගේ පාසටහන් තියෙනවා. ඉතින් ඒ තැන් වලට වඳින්න යනවා. කර්ණාටක වල ගත්තාම මේජර් දිගම්බර සයිට් එක එකක් තියෙනවා. ඉතින් ඒකේ ගත්තාම මේ හැමෝගෙම වගේ පාසටහන් දක්වන්න ලැබෙනවා. මේ පාසටහන් ගත්තාම ඒකේ විවිධ ජෛන සලකුණු දක්වන්න ලැබෙනවා. ජෛන ස්වස්තිකය, ඒවා මේ චක්‍රය කියන්නේ ධර්ම චක්‍රය. ඉතින් මේ වගේ ජෛන සලකුණු මෙන්න මේ නෙළුම් මල් ඔය වගේ මේකේ දක්වන්න ලැබෙනවා. මෙන්න මේ පාසටහන් ගත්තා. ඉතින් මේ පාසටහන් වලට ඇත්තම පූජනීය විදිහට සලකනවට මල් තියෙනවා, පහන් තියෙනවා, ඒ වගේ පූජා කරලා මේ විදිහට ජෛන සලකනවා. ඊළඟට අපි බලමු මේ තව මොනවද ජෛන වල මෙන්න මේ පූජනීය විදිහට සලකන දේවල්. ඊළඟට පූජනීය විදිහට සලකනවා මෙන්න මේ කේවල ඥාන භූමි කියන ඒවා. සමාවසරණ කේවල ඥානි භූමිය. ඒ කියන්නේ දැන් කේවලත්වයට පත්තුණු ස්ථාන. ඒ කියන්නේ දැන් ගත්තොත් ජෛන මහාවීරයන් කේවලත්වයට පත්වෙච්ච ස්ථානේ. ඉතින් ජෛන මහාවීරයන් කේවලත්වයට පත්වෙන ස්ථානේ ජිම්බිකා ග්‍රාම කියන ප්‍රදේශයේ විහාරවල තියෙන්නේ. ඉතින් ඒ ස්ථානේ එතකොට ජෛන මහාවීරයන් නිර්වාණයට කියන්නේ ඇත්තම පිරිනුවම් පාපු ස්ථානේ ගත්තාම පාවපුරි වල තියෙන. ඉතින් මේ ස්ථාන භූමි ගත්තාම දැන් ඇත්තටම බෞද්ධයොත් මේ භූමි වන්දනාව කරනවා දඹදිව ගිහිල්ලා ඒ වන්දනාව කරන ඉපදුණු ස්ථානේ ඒ විදිහට නිර්වාණයපත් වෙන ස්ථානේ ප්‍රථම ධර්ම සංගායන ඔය වගේ තැන්. ඉතින් මේ විදිහටම ජෛන වලත් දක්නට ලැබෙනවා මේ නිර්වාණයටපත් වෙච්ච ස්ථානය මේ මිනිසයන්ස් කියන්නේ කේවල ඥානය අවබෝධ කරගස්තයනේ මේ විදිහට ඇත්තටම වන්දනාමාන කිරීමක් ජෛන වල දක්නට ලැබෙනවා.
ඉතින් මේ ජෛන මහාවීරයෙක් විතරක් නෙමෙයි ඇත්තටම ගත්තාම පාර්ශවනාථ, නෙමිනාථ මේ විදිහට විවිධ තීර්ථංකරවරුන්ගේ මෙන්න මේ පූජනීය භූමි ඉන්දියාව තුළ දක්න පූජනීය භූමි විදිහට ඒ කට්ටිය සලකන තැන් වලට එයාලා වන්දනාමාන කරනවා. විශේෂයෙන් ඇත්තටම ජෛන දහමේ ප්‍රසිද්ධම තීර්ථංකරය වෙන්නේ මහාවීරයටත් වඩා පාර්ශවනාථ. ඉතින් ඒ තුමන්ගේ නිර්වාණයටපත් වුණු ස්ථාන නිර්වාණ කන්ද කියන එක. ඉතින් ඒ තැන් වල විශේෂයෙන් වන්දනාමානයට පූජනීයත්වයට ඒ භූමිපත් වෙන ඒවාට පූජනීය විදිහට උන්ගේ පූජා කරනවා. ඉතින් අෂ්ට ප්‍රකාරී පූජා ගැන මම තව වීඩියෝ එකක් ඉදිරියට කරන්නම්. එතකොට ඔයාලට දක්වන්න ලැබෙයි අෂ්ට ප්‍රකාරී පූජා මේ කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඒවා මෙන්න මේ පූජනීය ස්ථානවල මේ ජෛනයෝ කරනවා. ඊළඟට ගත්තාම ජෛනවල ගත්තාම මොනවාද තව පූජනීය වස්තු විදිහට සලකනවා මේ කේස ධාතු, කේස සහ නියපොතු ඒ වගේ දේවල්. මේවා ඇත්තටම මේ ජෛනයන් සලකන්නේ මේවා දෙවි දේවතාවුන් වහන්සේලා ඒවා ජෛන මහාවීරයන්ගේ ඒවා ඊට පස්සේ කලින් තීර්ථංකරුන්ගේ ඒවා පූජනීය වස්තු විදිහට එයාලා තියාගත්ත කියලා. ඉතින් දෙවි දේවතාවුන් මේ විදිහට තියාගත්ත කියන ඔය ජෛන මහාවීරගේ පාර්ශවනා මේ වගේ තීර්ථංකරුන්ගේ කේශ ධාතු, නිය ධාතු වගේ දේවල් තියාගත්තලු. ඉතින් ඒවා අද මේ අපේ මේ ලෝකේ දක්නට ලැබෙන්නේ නැහැ කියලා කියනවා ජෛන විශ්වාස කරන විදිහට. ඒවා ඉතින් දක්නට ලැබෙන්නේ දිව්‍ය ලෝකවල තියාගෙන ඒවට ස්තූප ඉදි කරලා ඒවට ගරු බුහුමන් දක්වන ඒවට පූජා පවත්වනවා කියලා ජෛනයෝ විශ්වාස කරනවා. ඉතින් ඊට අමතරව මොනවද මේ පූජනීය දේවල් සලකන්නේ? ඇත්තටම ඊට අමතරව පූජනීය දේවල් තමයි ජෛන සංකේත. ඉතින් මම ජෛන සංකේත ගැන වෙන වීඩියෝ එකක් පවා කරලා තියෙනවා. ඉතින් ජෛන සංකේත ගත්තාම ඔය ධර්ම චක්‍රය, ස්වස්තිකය, විවිධ මේ වගේ නෙළුම් මල් මේ වගේ සලකුණු දක්වන්න ලැබෙනවා. විශේෂයෙන් ඔය ජෛන මහාවීරයන්ගේ මව දකපු සිහින ගත්තාම මේ වගේ තියෙන සංකේත මේ සිංහ ඔළුව ඒ වගේ අපිට ජෛන පන්සල් වලට ගියාම මේ දේවල් දක්නට ලැබෙනවා. ඉතින් මෙන්න මේවත් මේ සංකේතත් පූජනීය දේවල් විදිහට සලකනවා. ඉතින් මේවා තමයි ඇත්තටම ගත්තාම ජෛනවල තියෙන පූජනීය වස්තු, පූජනීය දේවල්. දැන් අපි මේ ශ්‍රී දලදා වන්දනාවත් එක්ක සමගාමීව ජෛනවලත් එහෙම දෙයක් තියෙනවද කියලා කියන්න තමයි මම අද මේ වීඩියෝ කරේ. ඉතින් ජෛනවල මෙන්න මේ වගේ දේවල් තමයි පූජනීය විදිහට සලකන්නේ. යාලා ඉතින් ඊට අමතරව කියනවා මේ ඒ ඔක්කොටම වඩා පූජනීය වෙන්නේ අවිහිංසාව පදනම් කරගත්තු ජෛන මහාවීරයන්ගේ ධර්මය අනුගමනය කිරීම එක තමයි පූජනීය දෙයක් විදිහට මේ ජෛනය සලකන්නේ. ඉතින් ඔන්න ඕවා තමයි ඇත්තටම ජෛනවල ගත්තාම මේ පූජනීය වස්තු. එහෙමනම් ඉතින් මම හිතනවා අදත් මේ වීඩියෝ එකකින් යමක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙමනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න. ජෛන channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. ඔයාලගේ අදහසක් තියෙනවා නම් ඒක comment එකක් විදිහට යොදන්න කියනවා. එහෙමනම් ගිහිල්ලා එන්න.